ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ාන කණ්ඩායම අතර පැවතික් දින තරංගාවලිය පලනෙක් දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකින් කිහිප දෙනෙක් ලංකාවට පැමිණීමට අසූදන්නම සිටිය ඉතිං මේක ක්‍රිකට ආයතන මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලංකාරජයේ මැදිහත්වීමෙන් තම නැවත මොකද ආරක්ෂක තත්වය පිළිබඳ ගැටලුවක් මතු කරගයිමින් තමයි ක්‍රීඩකින් කිහිප දෙනෙකු මෙලෙස ලංකාවට පැමිණීමට සූදානම් විදිය කෙලින් තමයි ආරංචි වුණේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව අනුදැනුමකින් තොරව ලංකාවට පැමිණිය හොත් ඔවුන්ට වසර දෙකක තරඟ තහනමක් පැනවීමට කටයුතු කරනවා කියලා. ඉතින් කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂාව උපරිමයෙන් තර කරමින් දෙවන සහ දෙවන එක්දින තරඟ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණා. ඉතින් පාකිස්තානයෙන් ලැබෙන තොරතුරුවලට අනුව මෙම සිද්ධිය මහා මොලකරු කුමන්ත්‍රණකරු හැටියට කටයුතු කළ තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන චරිත අසලංග කියලා තමයි කියලා තිබෙන්නේ. පාකිස්තාන සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල ක්‍රිකට් ක්‍රීඩා වෙබ්බඩවි කිහිපයකම සඳහන් කරලා තිබෙන විදිහට චරිත අසලංග විසින් තමයි අනෙකු ක්‍රීඩකයන්ට යෝජනා කරලා තිබෙන්නේ මෙලෙස තරඟාවලිය අතරමක දමලා ලංකාවට යන්න ඕනේ කියලා. ඉතින් කෙසේ වෙතත් එම උත්සාහය විවර්ත වුණා. ඉතින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සහයෝගය ඇතිව විශේෂ ආරක්ෂාවක් යටතේ තරඟාවලිය ක්‍රීඩා කරා. ඉතින් පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියන්නේ චරිත අසලංකව යලි ජාතික කණ්ඩායමට ගන්න එපා කියලා තමයි සමාජ මාධ්‍ය හරහා කෙසේ වෙතත් උණරෝගී තත්ත්වයේ හේතුවෙන් චරිත අසලංග මෙවරට ලංකාවට පැමිණලා තිබෙනවා. ඉතින් 2020 කණ්ඩායමේ නායකත්වයට පත් කරලා තිබෙන්නේ වැඩ බලන නායකයෙක් විදියට දසුන් ශානකව. ඉතින් තරඟාවලිය පළමු තරඟය අද පැවැත්වෙනවා. තුන්කොන් තරඟාවලිය 2020 තරඟාවලිය පාකිස්තානය සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර. ඉතින් පළවෙනි තරඟයේ සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළවෙනි තරඟය පාකිස්තානයේ සමග ලැබෙන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකා වෙලාවෙන් සවස් 6:30ට.